ජර්මනියේ කුඩා ගම්මානයකින් සහ ස්කොට්ලන්තයේ රළුදූපත් අතරින් පැමිණ නිව්යෝක් නගරයේ දේපළ වෙළඳාම් අධිරාජ්‍යයක් මතින් ඇමරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපති ධූරයට පත් වුණු ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් නොහොත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාව ගැනයි අපි අද කතා කරන්න යන්නේ. ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා ටෙක්ට්‍රයිල් නාලිකාවට. වීඩියෝ එක බලන ගමන් අපිව සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ට්‍රම්ප් ගැන තොරතුරු හොයන්න නම් අපට 1885 කාලයට යන්න වෙනවා. ජර්මනියේ තිබුණ කුඩා ගම්මානයක් කැලිස්ටඩ් කියලා. ඒ කාලේ ඒ ගමේ හිටියා අවුරුදු 16ක කරණවැමියෙක්. එයාගේ නම ෆෙඩරික් ට්‍රම්ප්. ඉතින් මේ හාදයට හැම වෙලේම හිතුණා එයාගේ දෛවය ලියවිලා තියෙන්නේ අට්ලාන්ටික් සාගරයෙන් එහා පැත්තේ කියලා. ඉතින් මේ තරුණ ෆෙඩරික් එයාගේ අම්මට ලියුමක් ලියලා තියලා ගෙදරින් පැනලා යනවා. ඒ කාලේ තිබුණු අනිවාර්ය යුද සේවයෙන් බේරෙන්නත් එක්කයි. ඔහු නිව්යෝක් නගරයට එන්නේ Tamanගේ අතේ තියෙන සූට්කේස් එක විතරක් තියාගෙන. හැබැයි ඔහු වැඩි කාලයක් නිව්යෝක් වල රැඳෙන්නේ නැහැ. ඔහු ඇමරිකාවේ බටහිර ප්‍රදේශයට සංක්‍රමණය වෙනවා. රත්තරන් සොයන්නන් සමග. ඒත් ඔහු යන්නේ රත්තරන් ගරන්න නෙවෙයි. රත්තරන් ගරන්නන්ගෙන් ගරන්නයි. ඔහු සියටල් වල හා ක්ලොන්ඩික් වල අවන්හල් හා හෝටල් විවෘත කරනවා. මේ අතර අපේ කතාවට සම්බන්ධ තවත් වැදගත් සිදුවීමක් සිද්ධ වෙනවා. ස්කොට්ලන්තයේ රළු සුරං අතර මේරියන් මැක්ලොයිඩ් 1912 වර්ෂයේදී අයිල් ඔෆ් ලුවිස් හිදී උපත ලබන්නේ ළමුන් 10ක් ඉන්න පවුලක බාලයා විදිහටයි. මේරියන්ට අවුරුදු 18ක් වන විට 1930 දී ඇය SS ට්‍රාන්ස්සිල්වේනියා නෞකාවෙන් ඩොලර් 50ක් පමණක් අතතිව නැව් නගින්නේ නිව්යෝක් නුවර ගෘහසේවිකාවක් විදිහට සේවය කිරීමටයි. 1930 මැද භාගයේදී නර්තන සාදයකදී ෆ්‍රෙඩ් ට්‍රම්ප් සහ මේරියන් මුල්වරට මුණ ගැසෙනවා. මොවුන්ගේ එක්වීම තමයි පසුව ඩොනල්ඩ් ට්‍රම්ප්ව බිහි කරන්නේ. ෆ්‍රෙඩ් ට්‍රම්ප් කියන්නේ එයාගේ තරුණ කාලෙදිම ඉදිරිකිරීම් ව්‍යාපාරයක් පටන් ගත්ත කෙනෙක්. ෆ්‍රෙඩ් සහ මේරි ක්වීන්ස් වල Tamanගේ ජීවිතය පටන් ගන්නවා. ෆ්‍රෙඩ් කියන්නේ නිව්යෝක් නුවර මධ්‍යම පාන්තික නිවාස සාධන කොන්ත්‍රාත්කරුවන් අතර සාර්ථකම පුද්ගලයෙක් කිව්වොත් නිවැරදියි. ඔහුගේ පාරිභෝගිකයාට හොඳින් සත්කාර කරන්නෙකු ලෙසද ප්‍රසිද්ධයි. මේරි හා ෆ්‍රෙඩ් දෙපළට දාව දරුවන් 5 දෙනෙක් සිටින අතර මින් 4 වැන්නා ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් 1946 දී උපත ලබනවා. ඇමරිකා එක්සත් ජනපදයේ 45 වෙනි ජනාධිපති බවට පත්වන්නේ මේ ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් තමයි. ඔහු අධි ජව සම්පන්න දරුවෙක් වූ නිසා ඔහුට විනය ඉගෙන ගැනීමට ඇමරිකානු හමුදා ඇකඩමියට යාමට සිදු වුණා. ඩොනල්ඩ් තම පියාගෙන් ව්‍යාපාරය හොඳින් ඉගෙන ගත්තත් ඔහුගේ හිතේ තිබුණේ මෑන්හැටන් සම්බන්ධ විශාල හීනයක්. ඔහු තම පවුලේ ව්‍යාපාර තමන්ට පවරාගෙන ගඩොලින් හා බදාම මගින් කරගෙන ගිය ඔවුන්ගේ ඉදිරිකිරීම් ව්‍යාපාරය අහස සිඹින කුළුණු වලට සහ කැසිනෝ ව්‍යාපාර දෙසට යොමු කළා. ට්‍රම්ප්ගේ මුතුන් මිත්තන් ජර්මනියෙන් සංක්‍රමණය වූ බාබර්වරුන් හා ස්කොට්ලන්තයෙන් සංක්‍රමණය වූ ගෘහසේවිකාවන්ගෙන් සෑදුනත් අවසානයේ ඔවුන් දේපළ වෙළඳාමේ ප්‍රමුඛයන් වුණා. තවද ලෝකයේ බලවත්ම මිනිසා වීමටද ට්‍රම්ප්ට හැකි වුණා. ටෙක්ට්‍රයිල්ස් නාලිකාව සමග මෙතෙක් වෙලා රැඳී සිටියාට ඔබට ස්තුතියි. ඉතින් අපිට සහයෝගයක් විදිහට අපගේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා අපිට උදව්වක් කරන්න. එහෙනම් අපි ගිහින් එන්න. ආයුබෝවන්.